සියලුම දෙනාට සුබ දවසක්. දේව වචනයේ සඳහන් කරනවා එවිට මෝසෙස් මේ වනාහි කෑම පිණිස ස්වාමින් වහන්සේ නුඹලාට දුන් රොටිය කියලා නික්මයාම 16:15 ඒ ආකාරයේ දේව වචනය අපිට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවත් සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ සෙනග ඊශ්‍රායල් ජනතාව කාන්තාරය තුලින් ගමන් කරන විට දෙවියන් වහන්සේ ඔවුන්ට සපයපු ආකාරය හරිම අනර්ග දෙයක්. කාන්තාරය තුල වතුර නැති විටදී ඔවුන් පිපාසයෙන් ඉන්නා විට දෙවියන් වහන්සේ ඒ පර්වතය තුලින් වතුර ලබා දුන්නා. ඒ වගේම තමයි කාන්තාරය තුල ඔවුන් ගමන් කරන විට රාත්‍රියේ දවාලේදී දෙවියන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වපු විදිය හරි පුදුමයි. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, එවැනි බලවත් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. උන්වහන්සේ අපිට දිනපතා අවශ්‍ය කරන ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්නට බලා සිටිනවා. ඉතින් උන්වහන්සේට හිමිව තිබෙන ඒ සම්පත අපිට හිතා ගන්නත් බැරි සම්පතක්. මේ ලෝකයේ තිබෙන සම්පතටත් වඩා ඉහළ සම්පතක් තමයි යේසුස් වහන්සේ තුල තියෙන්නේ. උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රමාණයට අපේ අවශ්‍යතාවය දිනපතා සපයන්න බලා සිටිනවා. ඉතින් අද දින ඔබ අවශ්‍යතාවයකින් ඉන්නා වූ කෙනෙක්ද? යේසුස් වහන්සේ වෙතට ඔබේ අවශ්‍යතාවය කියන්න. උන්වහන්සේ ඔබට සපයාවි. අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා. ඔබ සැමට යේසු පිහිටයි.